ජීවිතේ තවත් එක ලස්සන දවසක ආරම්භය. දන්නවද මම වැඩිපුරම කැමති උදේම ඇහැරපු ගමන් මෙන්න මේ විදිහට මේ කුඹුරු යාය දිහා විනාඩි 10ක් විතර බලාගෙන ඉන්න. මොකද මේ ලැබෙන හිරු එළිය වගේම මේ දැනෙන සිසිලස මගේ හිතට ගේන්නේ මාරම සැනසීමක් වගේම පුදුමාකාර සහනයක්. ඉතින් ගමක ජීවත් වෙන කෙනෙක් නම් ඔයා මේ අත්දැකීම හොඳටම විඳලා ඇති. මෙන්න මේ ඇලපාරෙන් තමයි අපේ කුඹුරු යායට වතුර යන්නේ. මේ වතුර වැටෙන සද්දය අහන මං අකමැති කිව්වොත් මං කියන්නේ බොරුවක්. උදේම හැරලා ගේ වටේ රවුමක් දාගෙන ඉදි තමයි මට මෙන්න මෙයාව හම්බුනේ. ඉතින් මෙයත් උදේම හැරලා මේ එළියට වෙලා ඉන්නවා. ඉතින් ඔයත් අලුතින් දවසක් පටන් ගද්දී ඔයා මොකක් හරි ප්‍රශ්නකින් නම් කලින් දවසේ හිටියේ ඒ ගැන හිතන්නේ නැතුව ඔයාගේ අලුත් දවස හරිම ලස්සනට ඒ වගේම සාර්ථකව ආරම්භ කරන්න. ඒ විදිහට ලස්සනට දවස පටන් ගත්තොත් අපිට පුළුවන් අපේ ජීවිතේ එන ඕනෙම ප්‍රශ්නකට සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් සමහර වෙලාවට අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වුණු දේවල් වගේම බලාපොරොත්තු නොවුණු දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හැම වෙලාවෙකම මම කරන්නේ හැම දෙයක් ගැනම ධනාත්මකව හිතන එක. ඒකට හේතුව කියන්න මම හරියටම දන්නේ නැහැ. නමුත් මට තේරෙන කාලේ ඉඳන් මම ඒ හැම දෙයක්ම ධනාත්මකව හිතන කෙනෙක්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් මට වුණත් මම ඒකේ ධනාත්මක පැත්ත තමයි හිතන්නේ. මං හිතනවා ඒක මගේ ජීවිතේට ආශිර්වාදයක් කියලා. උදේම හැරලා හිටපු මේ යාළුවා දවල් වෙද්දි බලන්නකො හොඳටම නිදි. ඉතින් අපි කතාව නතර කරපු තැනින් පටන් ගමුද? ඔයත් ධනාත්මකව හිතන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ ජීවිතේ ධනාත්මකව හිතන නිසා ඔයාට ලැබුණු දේවල් මොනවද කියලා. ඉතින් මේ දවස්වල අපිට මාරම රස්නේ කාලයක් ඒ වගේම පැණිකොමුඩු එහෙම ගොඩක් මේ දවස්වල තියෙනවා. ඉතින් මං හරි මාස බලතුරක් තමයි ඒ. හවස් වෙලා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් ගමේ තියෙන වැව ගාවට එන්න ඕනේ කියලා. ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්නත් මම මාරම කැමතියි. මොකද හරිම නිදහස් තැනක්. වැව ගොඩාක් දුරට විහිදලා තියෙන නිසා අර හැමතැනම කට්ටිය නැහැ. ඒ නිසා නිදහසේ ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ඉඳලා එන්න හොඳ තැනක් තමයි එතන. ඉතින් ජීවිතේ ඔයාට ලැබෙන හැම අභියෝගයක්ම හැම අත්දැකීමක්ම ඔයාගේ ඉදිරි ජීවිතේ සාර්ථක කරගන්න යොදව ගන්න එක තමයි ඔයා කරන්න ඕනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් තව දවසකින් හමු වෙමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාට මොනවා හරි ඔයාගේ ජීවිතේට මොනවා හරි ගන්න දෙයක් තිබුණා නම් ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් තව දවසකින් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.